මගේ ගේ නාය ගියා මල්ලි. නාය යන්න කලින් මං ගොඩක් සතුටින් හිටියේ. ඒත් ඒ සතුට නැති වෙන්න තප්පරයක්වත් ගියේ නෑ. උදේ වෙද්දී හමුදාව ගමේ මිනිස්සු එතනට එකතු වුණා. මගේ මේ කරෙන් පහල ඔක්කොම පස්වලට යට වෙලා තිබ්බේ. ගලකට අහු වෙලා මගේ මේ කකුල කැඩිලා තිබ්බේ. මට ඒ කකුල දැනුන්නේ නෑ. හමුදාවේ දෙන්නෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මම හොඳින්ද කියලා. ඒත් මම කටින් වචන පිට උනේ නෑ මල්ලි. දෙයියනේ කොහොම වචන එන්න දයි ඔය වගේ අනතුරක් වුණාම? එයාලා කිව්වා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා, අපි ඔයාව බේරගන්නවා කියලා. ඒත් ඒ වෙලාවේ මගේ කටින් පිට උනේ මාව බේරගන්න එපා කියලා. සෝබාදහම මට හැමදේම නැති කරා මල්ලි. හැබැයි සෝබාදහමට වය කරනවා වෙනුවට මම තව තවත් ආදරය කරන්න ගත්තා. මොකද සෝබාදහම එතකොට කර්මය ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒත් අපිට ඒ දේවල් වලට අවනත වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. කතාව තාම ඉවර නෑ. ඇයි ඔයාගේ ජීවිතේ බේර ගන්න එපා කිව්වේ? ඔයාට නැති උනේ ගේ විතරයිනේ. මම කෑ ගහලා කිව්වා මල්ලි මාව මෙතනම දාලා යන්න, මට මෙතනම මැරෙන්න දෙන්න කියලා. මොකද ඒ වෙනකොටත් මගේ දරුවෝ දෙන්න පස්සයට මගේ මේ අත් දෙකෙන් තද කරන් අල්ලන් හිටියේ මල්ලි.